සිද්ධිය ආරංචි වෙච්ච වෙලාවේ අපි බොහොම කනගාටුවටපත් වුණා. ආගම් ભેදයෙන්, ජාති ભેදයෙන්, කුල ભેදයෙන් තොරව දුප්පත් මිනිසුන්ට උදව් උපකාර කරන තමුන්නාන්සේ වාගේ මහත්තයෙකුට වලිසුන්දර වාගේ මැරදේශපාලනඥයෙක් මෙහෙම කිරීම සෝචනීයයි. අද පාර්ලිමේන්තුවේ ඉන්න මැරදේශපාලනඥයෝ අහිංසක පුරවැසියන්ට මේ වගේ දේවල් කරනවා අපිට අහන්න ලැබෙනවා, අපිට දකින්න ලැබෙනවා. මෙවැනි තත්වයක් ඇති වෙලත් විජය අතක් උස්සපු නැති එක මට හිතා ගන්නවත් බෑ. එකල බුදුහාමුදුරුවෝ නිවටකම නිසා නිගාවටපත් වූ නාගරාජයේ කමතා ඉඳ හිට හෝ පෙනේ පුප්පා තමා නාගරාජයෙකු බව සමාජයට ඔප්පු කරන මෙන් අවවාද කළා. අනේ ඕ මෙයාට කියලා වැඩක් නැහැ ෆාදර්. ඇත්ත. එකල ජේස්වාමි දරුවත් සමාජය වෙනස් කරන්න නායක පූජකතුමන්ලත් එක්ක සටන් කළා. උන්වහන්සේ වෙලාවක කසයක් අරගෙන ජෙරුසලමේ දේවමාලිගාවේ කූට වෙළඳුන්ට විරුද්ධව සටන් කළා. ඒ වගේම පන්නා පාර දුන්නා. මේ ඇව්වට තරහ වෙන්න එපා ස්වාමීන් වහන්සේ. මේ එතකොට අර බිය නොවන්න අයියන්ඩි මරණසටි මම පෙන්වන්න මේ කියලා දේශනා කරේ කවුද? වාසක මහත්තයෝ මේ ඔයගේ හැටිද? එහෙම නැත්නම් ඔහෙට පයිත්‍යන්ද? පයිත්‍යයන් නම් බෙහෙත් තිරණ ආමුදුරනේ මේ වගේ උපන් හැටියයි. විජේ මහත්තයෝ මේ වගේ අඥානයෝ මේ වගේ සමාජයට ගෙනාවේ ඇයි? අසේවනාච බාලානම් පණ්ඩිතානාංච සේවනම්. මට මෙතන ඉන්න කියලාද කිව්වේ? යන්නේ මෙතනින් කිව්වේ. ස්වාමින් වහන්සේ මම නම් අහලා තියෙන්නේ ජේසුස්වම දරුවෝ දේශනා කළේ තමුන්ගේ කමුලකට ගසන්නාට අනිත් කමුලත් හරවන්න කියලයි. ඔය කිව්වේ. අපි එක්ක මෙයාව සෙමිනේරියකට බාර දෙන්න ඕනේ. එහෙම නැත්නම් මොකක් හරි පන්සලකට බාර දෙන්න ඕනේ. අපෝයි ආයෙත් ආවා. එහෙම දෙයක් නෙමෙයි හාමුදුරුවනේ. අපේ ලොකු පුතා එදා රණ්ඩුවට නොගියේ නිවට කමකට නන් නෙමෙයි. ඇත්ත වශයෙන්ම නිවට කමකට නන් නෙමෙයි. මට ඒක ඇහුණා. පැත්තකට වෙනවද?